ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම මම අද කියලා දෙන්න යන්නේ හාල් මැස්ස බෙදුමක් කොහොමද මං කාලයකදී රසවත් විදිහට හදාගන්නේ කියලා. අපි දැන් බලමු හාල් මැස්ස බෙදුම රසවත් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා භාජනයක් ලිපේ තියාගෙන ඒක යාන්ත්‍රමින් රත් වෙනකොට පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් අපි සෝදලා හොඳට පිරිසිදු කරලා එකතු කරගත්ත හාල් මැස්ස ටික තෙල් එකට එකතු කරගමු. වතුර ගතිය නැතුව මේ වෙලාවේදී හාල් මැස්ස ටික තෙල් එකට එකතු කරන්න. හාල් මැස්ස ටික පන්නන් පාට වෙනකම් අඩු ගින්දරේ පාඩුවේ අපි සුට්ටක් බෙදගමු. ගොඩක් කළු කරගන්න එපා. මම දැන් මේ වෙලාවේදී කරු පීට ටික එකතු කරනවා. ඒ වගේම අමුමිරිස් කරා දෙක තුනක් එකතු කරගන්න. ඒ ටිකත් අපි හොඳට මික්ස් කරගමු. මම දැන් මේ වෙලාවේදී හරියටම ලොකු බීඩුණු ගෙඩි එකමාරක් කපලා තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බීඩුණු කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. සෝදලා පිරිසිදු කරලා කපලා එකතු කරගන්න. දැන් අපි හොඳට කවලම් කරගමු. මම දැන් මේ වෙලාවේදී කහ කුඩු හරියටම තේ හැදි කාලක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න මම දීපේ හැදි එකක් එකතු කරනවා. හාල් මැස්ස වල ලුණු රස තියෙන නිසා ඔයාලත් අඩුවෙන් එකතු කරගන්න. පස්සේ මදි නම් එකතු කරගන්න පුළුවන්. දැන් අපි කෑලි මිරිස් හරියටම මේක හැදි එකමාරක් එකතු කරගන්න. ඔයාලත් කරගන්න කැමති ප්‍රමාණ අනුව මේවා අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මේ ඔක්කොම හොඳට මික්ස් කරගමු. මේ වෙලාවේදී හරිම සුවඳයි. අපි දැන් මේක හොඳට මික්ස් කරලා ගින්දර ප්‍රමාණය හොඳටම අඩු කරලා මඩ ගින්දරේ අපි මේක විනාඩි 2ක් වගේ වතුර පොඩ්ඩක්වත් මුහු කරන්නේ නැතුව තෙල් ටිකෙන්ම පාඩුවේ තැම්බෙන්න දෙමු. ඔන්න දැන් හරියටම ලිපේ තියලා විනාඩි 2කට පස්සේ තමයි මේ ඔයාලට පේනව නේද ලුණු ටික හොඳට තැම්බිලා තියෙනවා. හාල් මැස්ස ටිකත් අවශ්‍ය ප්‍රමාණයට බැදිලා ලස්සන පාටකුත් එක්ක හොඳ සුවඳකුත් එක්ක ගානට අවශ්‍ය ප්‍රමාණයටම ඇවිල්ලා තියෙන්නේ. මම මේකට වතුර පොඩ්ඩක්වත් මුහු කරගත්තේ නෑ. අපි හාල් මැස්ස ටික බෙදගන්න එකතු කරගත්ත තෙල් ටිකෙන්ම තමයි මේ ටික හොඳට අපි තැම්බෙන්න තිබ්බේ. වතුර පොඩ්ඩක්වත් එකතු කරේ නැහැ. ඒ වගේම තමයි හාල් මැස්ස වගේ දෙයක් බෙදලා මේ විදිහට ටෙම්පරාදු කරලා උයාගද්දී තක්කාලි කොහොමවත් එකතු කරගන්න එපා. හාල් මැස්ස වලට තක්කාලි එකතු කරගත්තාම හාල් මැස්ස වල තියෙන පෝෂණය ඉවත් වෙලා යනවා. ඒ වගේම තමයි ඇඹුල් රස ඕනමයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී සියඹලාංශ බොහොම චූටි ප්‍රමාණයක් එකතු කරලා කවලම් කරලා එකතු කරගන්න. ඔන්න අපි දැන් හාල් මැස්ස බෙදුම හදාගෙන ඉවරයි. අපි දැන් ලිප ඔෆ් කරගමු. ලුණු මදි නම් ලුණු එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ වෙලාවේදී හරිම සුවඳයි. ඒ වගේම ගොඩාක් රසයි.
මගේ යාළුවෝ මං කිව්ව විදිහටම හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. ඒ වගේම තමයි මේ විදිහට තෙලෙන්ම තම්බලා හදාගත්තට පස්සේ දවස් 2-3ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. බත් මුලට බඳින්නත් ඒ වගේම දුර ට්‍රිප් එකක් යනකොට අරගෙන යන්නත්. ඔයාලට කැමති ඕනම වෙලාවක මේ විදිහට ලේසියෙන්ම පහසුවෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසම රස කෑමක් තමයි හාල් මැස්ස බැදුම් කියන්නේ. මගේ යාළුවොත් හදලා කමෙන්ට්ස් කරන්නත්, ලයික් කරන්නත් අමතක කරන්න එපා. අලුතෙන් එකතු වුණු මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න කැමති. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසකින් හමු වෙනතුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.